ආදරණීය දුවේ පුතේ. ඔන්න අද සිනුරිමැක්ස් වීඩියෝ channel එකත් එක්ක අපි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම වටිනා ගුණ කිරීමේ ක්‍රම කීපයක්. එකවර කොහොමද අපි පාවිච්චි කරන්න කියන එක. හොඳයි. ඒක ඔයගොල්ලන්ට ලබා දෙන්න මත්තෙන් අපේ channel එක subscribe කරලා, like කරලා, share කරලා අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. ඔන්න එක දවසක් මම පන්තියට යනකොට අපේ ළමයි ටික ඩිස් එකක් වටේට වාඩි වෙලා මොනවදෝ වැඩක් කර කර ඉන්නවා. මට පොඩ්ඩක් තරහක් ගියා. ඔන්න මම ගිහිල්ලා බැලුවා පොඩ්ඩක් මොකද්ද මේගොල්ලෝ මේ කරන්නේ කියලා. යනකොට මේ ළමයි ටික කොටුවක් ඇඳගෙන ඒකේ මොනවද මන්ද තියාගෙන එහාට මෙහාට කර කර ඉන්නවා. දැන් මම කල්පනා කරා මෙන්න මේක කොහොමද අපි මේ ළමයින්ට පාවිච්චි කරන්න දෙන්නේ වැදගත් දෙයකට. කල්පනා කරලා මමත් කිව්වා ළමයින්ට එහෙනම් ළමයිනේ අපි පොඩි වැඩක් කරමු කියලා ඔන්න මම ඒගොල්ලන්ට මෙන්න මෙහෙම කොටුවක් ඇඳ ගන්න කියලා දුන්නා. මොකද්ද? ඔන්න අපි ඇඳා කුඩා කොටු 9ක් තියෙන කොටුවක්. මේගොල්ලෝ ඇඳගෙන හිටියේ මේ වගේ එකක්. හරිද? ඔන්න ඇඳා. 1යි 2යි. පල්ලෙහාට 1යි 2යි කියලා ඇඳා. ඇඳලා මම කිව්වා ඔන්න මම අද ඔයගොල්ලන්ට මැජික් එකක් කියලා දෙනවා. හොඳට බලාගෙන ඉන්න ඕනේ කියලා. මොකද්ද බලමු දැන් ඔයගොල්ලන්ටත් මම ඒගොල්ලන්ට කියලා දුන්න මැජික් එක. මෙන්න මේම තමයි ඒක කරන්න මම කියලා දුන්නේ. මම කිව්වා මේගොල්ලන්ට ඉස්සෙල්ලම මේ වගේ කොටුවක් දැන් ඇඳගෙන තියෙන එකම අපි ආයේ පොඩ්ඩක් ඇඳ ගන්න. ඇඳගෙන ඔන්න අපි ඉලක්කම් ටිකක් දානවා. මම මෙන්න මේ ඉලක්කම් ටික දාන විදිය හොඳට බලා ගන්න. ඔන්න බලා ගන්න කොයිගොල්ලන්ට මොකද්ද මේ දාන විදිය කියලා. ඔන්න අපි ඉස්සෙල්ලම දැම්මා මෙහෙම. බිංදුවයි 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 එකයි 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 දෙකයි 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 පල්ලෙහායින් 3යි කියලා ඔන්න මම දැම්මා. දාලා මොකද්ද මං කරේ? මේගොල්ලන්ට කිව්වා මේ වගේ තවත් එකක් ඇඳ ගන්න. ඔන්න අපි තවත් එකක් ඇඳගත්තා මේ වගේ. හොඳට බලා ගන්න. ඔන්න අපි බෙදුවා ඉස්සෙල්ලා විදියට. මේ පැත්තට 2යි මේ පැත්තට 2යි. ඔන්න ආව 9 කොටුව. දැන් අර විදියටම ඔන්න මම මෙතනින් ඉවර කරපු තුනෙන් ආයෙ පටන් ගත්තා. 3යි 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 4යි 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 5යි 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 පල්ලෙහායින් 6යි. දැන් මොන මම කියලා දුන්න පොඩි මැජික් එකක් තමයි මේ කියලා දුන්නේ. දැන් මේගොල්ලෝ මගෙන් අහනවා මේකේ නෑනේ මොකවත්ම විශේෂ දෙයක්. දැන් ඔයගොල්ලන්ටත් හිතෙන්නේ නැති. මේකේ මොකුත්ම විශේෂ දෙයක් නෑ. හරි. ඊගාවට මම තව ඉලක්කම් ටිකක් මෙන්න මෙහෙම දැම්මා. ඔන්න බලන්නකෝ ඒක දාන විදිය. මෙන්න මේ වම් පැත්තේ තියෙන යටම කොටුවෙන් පටන් ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි බිංදුවයි. මෙන්න මෙතෙන්ට දැම්මා. 10යි බිංදුවයි. කොහොමද දැන් මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි බිංදුවයි. ආයෙ දැම්ම අපි හා එකටත් මම දානවා. ඒකම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි බිංදුවයි. දැන් මොනවා හරි පේනවද මේකේ? මැජික් එක. ඔන්න බලන්න මම පෙන්වන්න යන්නේ. 3 වාරක් 1 3යි. 3 වාරක් 2 6යි. 3 වාරක්
3 9යි 3 වාරක් 4 12යි 3 වාරක් 5 15යි 3 වාරක් 6 18යි 3 වාරක් 7 21යි 3 වාරක් 8 24යි 3 වාරක් 9 27යි 3 වාරක් 10 30යි. ඕක කියනකොට තව ළමයි කන එච්චරද නෑ, තව තියෙනවා. 3 වාරක් 11 33යි 3 වාරක් 12 36යි 3 වාරක් 13 39යි 3 වාරක් 14 42යි 3 වාරක් 15 45යි 3 වාරක් 16 48යි 3 වාරක් 17 51යි 3 වාරක් 18 54යි 3 වාරක් 19 57යි 3 වාරක් 20 60යි. දැන් බලන්නකො 3 වාරක් 20 වෙනකම් අපි ගාව තියෙනවා එකපාරටම. දැන් මම මේ ටික කියලා දීලා යනකොට පොඩ්ඩක් එහාට යනකොට එක ළමෙක් අහනවා අයියෝ එච්චරද තියෙන්නේ කියලා. ඔන්න මට ටිකක් කේන්ති ගියා. කේන්ති ගිය ගමන් මම මොකද කරේ? මම මෙන්න මේ වගේ වැඩක් කරා. ගත්ත මගේ රතු පෑන අර එඳපු කොටු ටික මම මෙන්න මෙන්න කපාගෙන ගියා. කොහොමද කැපුවේ? ඔන්න කැපුවා මම බලන්න. කැපුවා. මොකද්ද කරේ? මොකද්ද මම කරේ? මම කරේ මගේ පෑන ගත්ත ගමන් මම කපනවා. ඔන්න මම කපලා මම පොඩ්ඩක් බැලුවා මේක දිහා. එච්චර නෙමෙයි තියෙන්නේ. ඔන්න බලන්න තවත් තියෙනවා. මෙන්න බලන්න. 6 වාරක් 1 6යි. 6 වාරක් 2 12යි. 6 වාරක් 3 18යි. 6 වාරක් 4 24යි. 6 වාරක් 5 30යි. යනවා එහා පැත්තට. 6 වාරක් 6 36යි. 6 වාරක් 7 42යි. 6 වාරක් 8 48යි. 6 වාරක් 9 54යි. 6 වාරක් 10 60යි. අන්න දැක්කද? එකම මැජික් කොටු දෙකේ 3 වරක් චක්කරෙත් තියෙනවා, 6 වරක් චක්කරෙත් තියෙනවා. දැන් අපේ පොඩි පුතාලට හරි සන්තෝෂයි මේ වැඩේට. මොකද එක පාර 6 වරක් චක්කරෙත් තියෙනවා, 3 වරක් චක්කරෙත් තියෙනවා. දැන් ඔය පුතාලට පුරුදුයිද මේ වැඩේ කරන විදිහ? අපි තව පාරක් පොඩ්ඩක් බලමුද? ඔන්න මගෙත් එක්ක මම තව පාරක් මේක මම ඇඳගෙන යනවා. ඔන්න ඔයගොල්ලොත් බලා ගන්න කොහොමද මේක මම ඇඳේ? තව පාරක් මම අඳිනවා. ඔයගොල්ලොත් ඇඳලා බලමු මේ විදියටම කොහොමද මම මේක ඇඳේ කියන එක. ඉස්සෙල්ලම ඇඳා කොටුව. ඔන්න ඇඳා. තවත් කොටුවක් ඇඳගත්තා. ඔන්න මම කොටු දෙක ඇඳා. දැන් මම මේකට සංඛ්‍යා දාන්න තමයි යන්නේ. ඔන්න බලා ගන්න. කොහොමද අපි මේවා දැම්මේ? මොකද්ද අපි කරේ? බිංදුවයි 1 පල්ලෙහායින් 3යි. යනවා එහා පැත්තට මෙතන ඉවර කරපු තැන. 3යි 4යි 5යි 5යි පල්ලෙහායින් 6යි. ඊගාවට මොකක්ද මං කරේ? ඊගාවට දාන්න මෙන්න මෙහෙම සංඛ්‍යා ටික පටන් ගත්තා. වම් පැත්තෙන් පල්ලෙහාම කොටුවෙන් එකේ ඉඳන් දාගෙන යනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි බිංදුවයි. යනවා එහා පැත්තට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි බිංදුවයි.
බලන්නකෝ. හරි ෂෝක් එකකට එනවනේ. දැන් තියෙනවා මෙතන සම්පූර්ණයෙන්ම 3 වරක් චක්‍රේ 20 වෙනකම්ම. 3 වරක් 1 3යි, 3 වරක් 2 6යි, 3 වරක් 3 9යි, 3 වරක් 4 12යි. මේ විදියට දිගටම බලනකොට 3 වරක් 20 60යි කියලා තියෙනවා. ඊගාට මට කේන්ති ගිහිල්ලා කරපු වැඩේ මොකද්ද? මොකද්ද කරේ? මෙන්න මෙහෙම වැඩක් නේ කරේ. මේ පැත්තට කපනවා, මේ පැත්තට කපනවා, මේ පැත්තට කපනවා, මේ පැත්තට කපනවා. දැන් මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? අන්න ඉතුරු වෙනවා මොනවද? 6 වරක් චක්‍රේ. 6 වරක් 1 6යි, 6 වරක් 2 12යි, 6 වරක් 3 18යි, 6 වරක් 4 24යි, 6 වරක් 5 30යි, 6 වරක් 6 36යි, 6 වරක් 7 42යි, 6 වරක් 8 48යි, 6 වරක් 9 54යි, 6 වරක් 10 60යි. ඔන්න අපේ මැජික් එක. 3 වරක් චක්‍රේ සහ 6 වරක් චක්‍රේ එකපාර එකම තැනින් අපිට ගන්න පුළුවන්. එහෙනම් දූලා පුතාලා සියලු දෙනාම මේක හොඳට පුරුදු වෙන්න අපිට කිසිම බයක් නැතුව 3 වරක් චක්‍රේ 6 වරක් චක්‍රේ ඕනෑම තැනකදී පාවිච්චි කරන්න පුළුවන් මේ විදියට එකපාර හරි ලේසියෙන්. එහෙමනම් ඉදිරියට අපිත් එක්ක අපේ channel එක subscribe කරලා, like කරලා, share කරලා රැඳී ඉන්න. තවත් මේ වගේ විශේෂ මැජික් වලින් ඔබව හම්බ වෙනවා ඉදිරියට. එහෙනම් එතකම් මේක පුරුදු වෙලා හොඳට මේ වැඩේ කරන හැටි කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් අපි අදට නවතිනවා. සියලු දෙනාට සුබ දවසක්.